කියන්නේ සිංහලෙක් රැවුල කොන්නේ වවන්න ඕන කියලා නීතියක් තියෙන හෙළයන්ගේ උරුමය. සිංහෙක් කියන්නේ කවුද? අපි මුලින්ම ගවේෂණ කේසරැටි සතෙක්. එතකොට අපි අහසින් ගමන් කළ සිංහ දේශයෙන් වැසියන් බවට අර්ථකථනය කරන පිරමීඩ වැසියන්. එහෙම නැත්නම් කියන පාරාව රජවරුන් පැහැදිලිවම අර්ථකථනය කරනවා. කොණ්ඩේ පවා ගන්නාලද සිංහ දේශයේ සිටින මිනිසුන් විසින් තමයි මේ පිරමීඩ තාක්ෂණය පවා ලෝකෙට දුන්නේ කියලා. අපේ රටේ මිනිස්සු නෑ කියද්දි මේ මිනිස්සු මැටි පුවරු වල, සෙල්ලිපි වල, රම්පත් වල විවිධ තැන්වල සටහන් කරන මේ වගේ මිනිස්සු කොටසක් හිටියා කියලා. ඒතර අපි කොණ්ඩේ කඩා දාගෙන, රැවුල කඩා දාගෙන සාමාන්‍ය වේගෙන් ගමන් කරද්දී මේ කොණ්ඩේ රැවුලයි සුලකට ලෙලදෙනවා. නැත්නම් සිංහයෝ කියලා කියන්නේ එතෙන්දි පට බැඳ නාමය. නැත්නම් අපේ මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ මහාවංශයේ සටහන් කර සමහර තොරතුරුත් එක කියනවා අපි ඉන්දියාවේ හිටපු සිංහබාහු කියන චරිතයෙන් උපන් එක දරුවෙක්ගේ කියන විජය කියන රජතුමාට දාව උපන් මිනිසුන් ඒ නිසා අපි සිංහල කියන අර්ථයක් ගෙනා තියෙනවා. නමුත් ඒක නෙමෙයි ඇත්ත කතාව. ස්වරූපෙන් සිංහයේ ස්වරූපය ඇති මිනිසා. ඒ නිසා ඒ අර්ථයට මම ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ වීම නිසා තමයි මම කොණ්ඩේ රැවුල වැව්වේ. ඇත්තටම කොණ්ඩේ රැවුල වැව්වට පස්සේ භෞතික වශයෙන් සිදු වෙන සංසිද්ධි කීපෙකුත් තියෙනවා. මේක අර්ථකථනය කරන්න මහ පොළොවේ ඇති ශක්තිය භෞතික විද්‍යාවට අනුව තුඩුමගේ ශක්තිය අවශෝෂණය කරගැනීමේ වෙනම ක්‍රියාවලියක් තියෙනවා. ඒතර මේක නිසාම ශක්තිමත්, බුද්ධිමත්, නිරෝගිමත්, ආක්‍රමණශීලී සැබෑ සිංහල ජාතියේ අනන්‍යතාවය කොණ්ඩෙත් එක්ක පට බැඳෙනවා. සමාවෙන්න තුඩු කිව්වේ? තුඩක්. කෙස් ගහක තුඩක්. ඒ ඕනම තුඩු වලින් ශක්තිය අවශෝෂණය කරගන්න හැකියාවක් තියෙනවා. කොණ්ඩේ රැවුල වැව්වේ හේතුව ඒක.